හලෝ ඉතින් ඔයාලට කොහොමද මං හිතනවා වෙනද වගේම කට්ටියම හොඳින් පරිස්සමට ඇති කියලා. මං අන්තිම වීඩියෝ එක දාලා දැනට සති 3ක් විතර වෙනවා. ඒ වීඩියෝ එක දාලා ඉවරලා මං එතනින් ඉඳන් මේ වෙනකම් වීඩියෝ මුකුත් දැම්මේ නැහැ. ඒ කියන්නේ ලොංග් වීඩියෝ මුකුත් දැම්මේ නැහැ. ෂෝට් වීඩියෝ නම් මං දැම්මා. එතකොට මං අන්තිමට දාපු වීඩියෝ එකේදී මම ඔයගොල්ලන්ට කියනවා මං විශේෂ මාළුවෙක් ගෙනල්ලා ඉන්නවා. ඒ මාළුවගේ වීඩියෝ එක මං තව දවස් 3ක් ඇතුළත දානවා කියලා. ඇත්තටම මේකට මුලින්ම ඔයගොල්ලන්ගෙන් මං සමාව ඉල්ලනවා. මට දවස් 3ක් ඇතුළත මේ වීඩියෝ එක දාන්න බැරි වුණා. ඒ කියන්නේ කරන්න වෙච්චි වැඩත් එක්ක මට ඒ වීඩියෝ ගේන්න බැරි වුණා. මම හිතන් හිටියේ අගෝස්තු මාසෙ ඉවර වෙලා අන්තිම වෙන වීඩියෝ දානවා කියලා. හැබැයි අතරමැද පොඩි ෆ්‍රී ටයිම් එකක් හම්බුණා. මම ඒ වෙලාවේ මේ වීඩියෝ කරන් ඔයගොල්ලන්ට දාන්න තමයි හිතාගෙන ඉන්නේ. හරි එහෙනම් මුලින්ම වීඩියෝ එකට යන්න කලින් හැමදාම කියනවා වගේ channel එක subscribe කරලා bell icon එකටත් පයින් පාරක් ගහලා all දාලා තියාගන්න. එතකොට තමයි මම වීඩියෝ එකක් දාපු ගමන් ඕගොල්ලෝගේ ළඟටම ගෙන්න ගන්න හැකියාවක් තියෙන්නේ. හරි ඉතින් විශේෂ මාළුවා කියලා මෙච්චර කල් විශේෂ කරපු මාළුවා තමයි ඇරවාන කෙනෙක්. ඒ කියන්නේ අපි හැමෝම දන්න normal සිල්වර් ඇරවාන කෙනෙක්. ඉතින් මට මාළුවා ගොඩක් විශේෂයි හේතුව මම සිල්වර් ඇරවාන කෙනෙක් හදන්නේ පළවෙනි වතාවට. ඒ කියන්නේ ඇරවාන වර්ගයක් හදන්නේ පළවෙනි වතාවට. එතකොට මේ මාළුවා හදන ගමන් තමයි ඇරවාන කෙනෙක් හදන එක ගැන එක්ස්පීරියන්ස් එක මට එන්නේ. එතකොට අපිට පුළුවන් මේ දැනුම බෙදා ගන්න මේ විදිහට වීඩියෝස් වලින්. බලමු දැනට මේ මාළුවා හදනවා. මෙහෙම හදලා ඉවර වෙලා අපි වෙන අරවාන මාළුන්ටත් යමු. මෙයාව හදන මුලින්ම අපි අත්දැකීම් අරගෙන ඉන්න ඕනේ. හරි ඉතින් කලින් මාළුවා ගෙන ආපු වීඩියෝ නම් මං ගාව නැහැ. දැන් ඉඳන් ඒ කියන්නේ දැන් ඒතර මාළුවා ගෙන දැන් මාසයක් විතර කිට් වෙනවා. එතකොට එදා ගෙන ආපු වීඩියෝ මං ගාව නැහැ. මං වීඩියෝ කරපු වීඩියෝ එකක් තිබුණොත් මම ඔයගොල්ලන්ට දාන්නම් මේකේ. හරි ඉතින් අපි දැන් ඉඳන් බලමු මාළුවා කොහොමද ඉන්නේ කියලා මාළුවා ගැන විස්තර කතා කරමු. යාළුවනේ මෙන්න ඉන්නවා මං කියපු විශේෂ මාළුවා. මගේ සිල්වර් ඇරවාන තමයි මේ ඉන්නේ. මෙයාව දැන් ගෙනල්ලා හරියට මාසයක් විතර කිට් වෙනවා. එතකොට දැන් නම් මාළුවා කිසි අවුලක් නැහැ. කෑම කනවා අතටත් හුරුයි ටිකක්. ඒ කියන්නේ වීදුරුව ගාවට ආවම ටැංක ඉස්සරහට එනවා. දැන් ඔය කැමරාව අල්ලන් ඉන්න ඉඳ තමයි ඔය විදිහට ඉන්නේ. නැත්තම් අවුලක් නැහැ. ෂේප් එකේ දැනට මාළුවා ඉන්නවා. මෙයාව ගෙනාපු මුල් දවස්වල තමයි මට හදාගන්න ගොඩක්ම අමාරුනේ. ඒ කියන්නේ ගෙනාපු දවස්වල කිසිම කෑමක් කෑවේ නැහැ. ගෙනාපු පළවෙනි දවස් 3 4 වගේ කිසිම කෑමක් කෑවේ නැහැ. පැලට් දුන්නා, පැලට් කෑවේ නැහැ. ඊට පස්සේ ඉස්සෝ ගෙනත් දුන්නා. ඒ කියන්නේ අමු මාළු ඉස්සෝ ගෙනල්ලා සුද්ධ කරලා දුන්නා. ඊට පස්සේ ඒක කෑවා. ඊට පස්සේ එහෙම දවසක් කරහැර කොහොමද දවසක් කරහැර වගේ සතියක් විතර එක දිගට ඉස්සෝ දුන්නා. ඒ ටික කෑවා. හැබැයි ඊට පස්සේ පැලට් දුන්නාට පස්සේ පැලට් කෑවේ නැහැ. ඒතර අපිට හැමදාමත් ඉස්සොම වගේ දෙයක් දෙන්න බෑ. අමාරු ඒක. පැලට් වලට මාළුවෙක් හුරු කරගන්න එපා. ඉතින් මං ඊට පස්සේ තව හතියක් විතර බඩගින්න තියලා ඉවර වෙලා මෙයාට නෝමල් පැලට් එක දුන්නා. ඒක කෑවේ නැහැ. ඊට පස්සේ හිරාමියක. ඔයගොල්ලෝ දන්නවා ඇති හිරාමියකෙන් ගෙනල්ලා ඒක දාලා බැලුවා. ඔන්න ඊට පස්සේ ඒකෙන් නම් පැලට් ඇටයක් දෙකක් වගේ කාවා. ඊට පස්සේ දාන්න දැන් පැලට් වලට හොඳටම හුරු වෙලා ඉන්නවා. මම ඔයගොල්ලන්ට ඒක ගැන ෆීඩින් වීඩියෝ එකක් අරගෙන එන්නම්. වීඩියෝ එක අන්තිමටම ওই විදිහට තමයි මාළුවා ඉන්නේ. ගෙනාපු මුල් සති 3 වගේ සති 2 3 වගේ දවස් මේ කාල සීමාව ඇතුළත තමයි ගොඩක්ම මෙයාව හදාගන්න අමාරුනේ. දැන් වෙද්දි නම් කිසි ප්‍රශ්නයක් නැහැ. හොඳට මාළුවා ඉන්නවා. හොඳ ක්වොලිටි එකට මාළුවා ඉන්නවා. පීනලා කරලා ටැංකිය හිට මෙහෙට කිසිම ප්‍රශ්නයක් නැහැ. ටැංකිය අඩියට මම වැලි මුකුත් දාගෙන නැහැ. ඒ කියන්නේ බොටල් එකට දාන්න එකේ ග්‍රැවල් වගේ මුකුත් දාගෙන නැහැ. මේ මෙතන පොඩි වැල්ලක් තියෙනවා. ඒ කියන්නේ පැලෙත් එක්ක දාපු ටික ඒක මේ පෝල පැලට හාරනවා. ඔය ගලයි ඔය ප්ලාන්ට් එක තියෙනවා. ඔය වැල් ටික තියෙන එච්චරයි. මේ අඩියට වෙන මුකුත් දාන්න නැති හේතුව මේ මාළුවා ඇරවාන කෙනෙක්නේ. එතකොට මෙයා දැන් ඔය කරන වේස්ට් එක, ඒ කියන්නේ මෙයාගෙන් පිට වෙන වේස්ට් එක ඔක්කොම මේ වැලි අතර රැඳුනට පස්සේ ඇමෝනියා හැදෙන්නම වැඩි. ඒ කියන්නේ දැන් අර සාමාන්‍යයෙන් අපි ප්ලාන්ට් ටැංක් එකක් වගේ කරද්දී දැන් ඒක ප්‍රශ්නයක් නැහැ. කොහොමත් අපි මේ මොනාරි අතට ග්‍රැවල් එකක් දානවනේ. හැබැයි මේ වගේ මාළුවෙක් හදද්දි මං හිතන විදිහට මගේ දැනුමත් එක්ක මං කියන්නේ ඔයගොල්ලෝ මාළු හදලා නම් පොඩ්ඩක් මට කියන්න යන්න. මේ අඩියට මුකුත් දාන්න නැහැ. හේතුව මේ මං කියන්නේ මම මේ මාළුවා ගත්ත අයියගෙනුත් අහලා බැලුවා. අඩියට මොනවා හරි දාලා දැන් බැරි වෙලාවත් ඇමෝනියා වැඩනොත් එහෙනම් ඒක මාළුවාට ලොකු අවුලක් වෙනවා. ඒ හින්දා අඩියට මුකුත් දැම්මේ නැහැ. ওই විදිහට තමයි මාළුවා ඉන්නේ. ටැංක් එකත් ওই විදිහට තියෙන්නේ. මෙතන දාලා තින්නේ ෆිල්ටර් එක හදාගත්ත එකක් මං තියන්නේ. ඒ කියන්නේ මේක මම්මයි හදාගත්තේ. මෙතන තියෙන වෝටර් පම්ප් එක. මේක පැයට ලීටර් 1800ක් විතර කරන පම්ප් එකක්.
ඒකෙන් අරගෙන ඕක ස්පොන්ච් සෙරමික් ෆිල්ම්ස් ගල් අනම්මනන් දාලා හදන් තියෙන මේක ඔයගොල්ලෝ දන්නේ නැති නිකන් බෝතල් කඩවල ගන්න තියෙනවා ඔය චීටොපි මුරුක් වගේ දාලා තියෙන බෝතල් අන් එහෙම බෝතලයක් කරන් తాවකාලිකව මේ ෆිල්ටර් එක මේ විදිහට හදාගෙන තියෙන්නේ ඒතකොට මේකට අර ඉන්ටර්නල් පවර් හෙඩ් ෆිල්ටර් එකක් වගේ දාන්න බෑ හේතුව දැන් අපි ඒක දැම්මට පස්සේ ඉස්සරහට වතුර විදිනවනේ ඕගොල්ලන්ට මතක ඇති මගේ මේකේ කලින් හිටියා මොස් කරන්නේ මේ ටැංකියේ කලින් හිටිය මගේ වීඩියෝ බලපු කෙනෙක් නම් ඕගොල්ලෝ දන්නවා ඇති එතකොට ආන් ඒ වගේ ෆිල්ටර් එකක් දාන්න බෑ ඒ කියනවා එතකොට ටැංක් එක මැදින් වතුර විදිනවනේ එතකොට මාළුවා ස්ට්‍රෙස් වෙන්න බලනවා වැඩි දැන් මේක එච්චර උලක් නෑ උඩින් කෙලින්ම වතුර එක තැනකට වැටෙන්නේ අමුතුවෙන් මම ඔක්සිජන් ලයින් එකක් දීලත් නෑ මොකද මේක වතුර කැලැත්තේදී ඔක්සිජන් හැදෙනවා ඒතර මාළුවාට මේ පීනන් යන්න අපහසුතාවයක් වෙන්නේ නැහැ උඩින් වතුර වැටෙන්නේ ඉස්සරහා පිටිපස්සෙන් එයාට පීනන් යන්න පුළුවන්කම තියෙනවා හැබැයි ඉන්ටර්නල් පවර් හෙඩ් ෆිල්ටර් එකක් දාලා තිබුණොත් එහෙම කෙලින්ම ටැංකිය මැදින් වතුර විදිනවා ටැංකිය මැදක් විතර වෙනකම් එතකොට ඒක මාළුවාට අපහසුතාවයක් වෙන්න පුළුවන් ඔන්න ඒ විදිහට තමයි මාළුවා ඉන්නේ මෙයත් එක්ක සාමාන්‍යයෙන් මට ඔස් කරලා දාන්න පුළුවන්කම තිබුණා මම ගෝල් ෆිෂ් දෙන්නකුත් දාලා තිබ්බා කිසිම අවුලක් වුණේ නැහැ ඒ කියන්නේ තාම මෙයත් පොඩි ගෝල් ෆිෂ් හදන ටිකක් ලොකුයි ඒ හින්දා වෙන්නේ නැති ලොකුනහම නම් ඒ සෙල්ලම් දාන්න හම්බෙන්න ගන්න නැහැ පෝලා පැරට් ඉන්නවා කිසිම අවුලක් නැහැ ආයේ දැම්ම මම මේකට ඔස් කරලා දැම්මා තව සික්ලිට් වර්ග දැම්මා කිසි අවුලක් නැතුව ඒගොල්ලෝ ඉන්නවා නමුත් අර දැන් මේක තව වේස්ට් එක වැඩි වෙනවනේ එක එක කට්ටිය හිටියාම තව මාළු ගොඩක් හිටියා වේස්ට් එක වැඩි වෙන හින්දා මම ඒගොල්ලෝ අයින් කළා මෙයාවයි පෝල පැරට්ටයි විතරයි කියාගෙන තියෙන්නේ ඔයගොල්ලන්ට පිනදී ඇඟිල්ලෙන් තට්ටු දෙවම මාළුවා ටිකක් බය එකපාරටම ෆෝන් එකත් අල්ලන් ඉන්න හින්දා බලන්න ටිකක් බය ගතියක් තියෙනවා එහෙම තමයි ඔන්න ඔය විදිහට තමයි මාළුවා ඉන්නේ ඉතින් මෙච්චර කල් විශේෂ මාළුවා කිව්වේ මෙයා ගැන බලමු තව ටික කාලයක් හදලා මෙයා සයිස් වුණාට පස්සේ එළිය පොන්ඩ් එකේ ඉන්න ඔස්කල එක්ක මෙයාව හදන්න බලාපොරොත්තුවක් තියෙනවා මෙයාව පොන්ඩ් එකට දානවා මේකට ගේනවා ඇල්බිනෝ ඇරවානා කෙනෙක් ඔන්න දැම්මම කියලා තිබ්බා ටාගට් කරන් ඉන්නේ ඇල්බිනෝ ඇරවානා කෙනෙක් ගේන්න ඒ කියන්නේ සිල්වර් ඇරවානා අර ටිකක් මට ආස නැහැ ඒ කියන්නේ ආස නැහැ කියන්නේ ටිකක් කර තව මොනවද වෙන තද පාටක් වගේ තියෙනවට තමයි මම කැමති මේ අවුලක් නැහැ කැමති නමුත් අර තද පාටක් තියෙනවට ආසයි ටිකක් කහ පාටට වගේ එහෙම ඉතින් ඇල්බිනෝ ඇරවානේ පාටට ඉන්නවනේ ආන් ඒ හින්දා එහෙම කෙනෙක් ගේන්න බලාපොරොත්තුවක් තියෙනවා මෙයා ටිකක් තව සයිස් වුණාම ඔස්කලත් එක්ක කමියුනිටි කරලා දාන්න බලාපොරොත්තුවක් තියෙනවා අපි බලමු මේ වීඩියෝ ඉස්සරහට අරන් එන්නම් ඔන්න ඔය විදිහට තමයි මාළුවෝ ඉන්නේ ඇත්තටම සුපිරි අමුතු ආතල් එකක් තියෙනවා ඇරවානා හදන්න පළවෙනි වතාවට මුල් සති දෙක තුනේ නම් එපා වුණා වගේ වුණා ඒ කියන්නේ එකපාරට ඉතින් හදාගන්න ගියාම කෑම කන්නේ නැහැ ටැංකිය එක තැනකට මුල්ලකට වෙලා ඉන්නවා හරි අමාරුයි ඉතින් මේ එහෙම මාළුවෙක් හදන්න කොහොම හරි සති තුනක් විතර කට්ට කාලා වැඩේ හරි ගස්ස ගත්තා ඔයගොල්ලන්ට වෙන නැතිනේ අමුතු ගැම්මක් තියෙනවා මේගොල්ලොන්ගේ ඉතින් මේ අර මාරම ගැම්මක් තියෙනවා ඒ කියන්නේ පීනක් දිහෙම නයා වගේ වැනි යද්දි අරවන හදන අය නම් දන්නවද මේ ආතල් එක ඔන්න ඔය විදිහට තමයි ඉන්නේ ඔයගොල්ලන්ට තව දෙයක් මතක් කරන්න ඕනේ මගේ WhatsApp channel එකක් තියෙනවා ඒකේ link එක දාලා තියන්නම් පළවෙනි comment එකේ pin කරලා ඔයගොල්ලන්ට පුළුවන් ඒකෙන් WhatsApp channel එකට join වෙලා ඉන්න ඒක අලුතෙන් වීඩියෝ එකක් දැම්මහම WhatsApp channel එක හරහත් ඔයගොල්ලන්ට දැනගැනීමේ හැකියාව තියෙනවා. තව මම ඔය එක එක මාළු සෙල් කරනවා. ඒ කියන්නේ ෆයිටර්ස්ලා වගේ තමයි ගොඩක් මේකේ මම බෝ කරන නිසා රෝස්ටර්ලා වගේ ඉන්නවා මංගාව ඔයගොල්ලන්ට කැමති නම් ගන්න පුළුවන්. ලොකු ගණන් වලට නැහැ ලොකු ගණන් වලට ඉන්න මාළුත් ඉන්නවා. සාමාන්‍යයෙන් ඉතින් ඔයගොල්ලන්ට සාධාරණ මුදලකට දෙනවා. රෝස්ටර් කෙනෙක් අඩුම රුපියල් 250 ඉඳන් දෙනවා. ඔයගොල්ලෝ දන්නවා ඇතිනේ ෂොප් වලට ගියාම රෝස්ටර් කෙනෙක්ගේ ගණන් කොහොමද කියලා. රෝස්ටර් කෙනෙක් 250 ඉඳන් ඉහළට ඉන්නවා අඩුම ගාන තමයි 250 ඒක මාළුවාගේ පාට සයිස් එකේ දේවල් එක්ක වෙනස් වෙනවා ඔයගොල්ලන්ට පෙන්නන්න මේ ටැංකියටත් ඉන්න මාළු සෙට් එකක් ඔය පේනවා ඇතිනේ බේසන් වල බ්‍රීඩින් ගිහිල්ලා තියෙනවා දැන් මේ මාළු සෙල් වෙලා ඔච්චර ඉතුරුලා ඉන්නේ ඔක්කොම බෝතල් ටික වගේ හිස් ඔන්න ඔහම තමයි ඉතින් වැඩේ වෙන්නේ මම ඔයගොල්ලන්ට කිව්වා වගේ වීඩියෝ එක අරගෙන ආවා මට ඉක්මනට මේ වීඩියෝ එක ඔයගොල්ලන්ට දාන්න උවමනා තිබ්බ හින්දා තමයි මේ විදිහට මම මේ වීඩියෝ එක දැම්මේ ඉස්සරහට තව මේ ඇරවාන මාළුවා ගැන විස්තර අපි කතා කරමු. ඒ කියන්නේ මාළුව හදන්නේ කොහොමද? ওই දේවල් ගැන මාත් ඉගෙන ගන්න ගමන් ඊළඟ වීඩියෝ එකෙන් හොඳටම කතා කරමු. මේ ගෙනාවු මාළුවව ඔයගොල්ලන්ට පෙන්වන්න උවමනා හදා මට ගොඩක්ම තිබුණේ. ඔය විදිහට තමයි මාළුවා ඉන්නේ. හරි ඉතින් අද බලමු දැන් මාළුවාගේ ෆීඩින් වීඩියෝ එකක්. හරි ඉතින් යාළුවනේ ඔයගොල්ලන්ට පේනවා ඇති මම ඇරවානට අද ෆීඩ් කරන්න වෙන්නේ පැලට් එක. ඒ කියන්නේ මම එයාට කොහොමද දෙන්නේ මේක තමයි.
ඒ කියන්නේ වෙන ඒවා කන්නෙත් නැහැ. මේ හිරාමියගේ පැලට් එක මිලිමීටර 3 සයිස් එකෙන් දෙන්නේ. මේක අර සුවඳයි. මේක හරිය කියන්නේ එක සුවඳ දෙනවා. සුවඳ කියන්නේ මේ ඔය සොන්ගේ වගේ සුවඳ එනවා. එහෙනම් දරවන මාළු ඉක්මනට කනවා. ඔයගොල්ලෝ පේන ඉතින් මේඩ් ඉන් ජපාන් කියලා තියන්නේ. හොඳ කෑම එකක් ඇත්තට මාළු ඉක්මනට ලොකු වෙනවා. ඔයගොල්ලෝ පේන ඉතින් විස්තර තියෙනවා. බලමු අපි මේකෙන් චුට්ටක් ෆීඩ් කරලා බලමු. දැන් නම් කයි දන්නේ මම උදෙත් මේ කෑම දැම්මා. බලමුකෝ. බලමු දාලා බලමු මෙතනලා. කෝලා බරට් නම් කෑවා. හරි ඔයගොල්ලන්ට පේනවා ඇති. හැන පැන ගහලා කනවා. ඔහොම තමයි ඉතින් දැන් පැලට් වලට හොඳටම පුරුදුයි. දාපු ගමන් කෑම කනවා. ඉස්සෝ සාලයෝ ඕන දෙයක් මෙයාට කිසි අවුලක් නැතුව දෙන්න පුළුවන්. ලයිව් ෆීඩ් නම් කරන්න ඔයගොල්ලන්ට මතක් කරගන්න ඕනේ. ඒක මේ අපි ඉතින් සත්තු හදනවා නම් හැම සතෙක්ටම එක වගේ ආදරය කරන්න එපා. එතකොට සතෙක්ගේ බඩගින්න නිවන්න තවත් කෙනෙක්ව දෙන එක මට හනුව නිකන් පව් වගේ එකක් තියෙනවා. ඇත්තටම පව් ඉතින් ඕගොල්ලෝ කොහොමද දන්නේ මම කිසිම වෙලාවක අනුමත කරන්නේ නැහැ ලයිව් ෆීඩ් දෙන්න කියලා. හරි ඉතින් ඔය විදිහට තමයි මාළුවා ඉන්නේ. ඕගොල්ලන්ට මුලින්ම කියන්න ඕනේ මම මේ වීඩියෝ එක කරේ මාළුවා ගෙනාවා කියන දේ ඕගොල්ලන්ට පෙන්වන්න විතරයි. මේකේ තව සම්ප් එකක් හදන්න තියෙනවා මෙයාට. තව මේ මාළුවා හදන හැටි මේ දේවල් ගැන විස්තර අපි ගොඩක් කතා කරමු ඉස්සරහට එන වීඩියෝ වලින්. මේ වීඩියෝ එකෙන් මට උවමනාව තිබ්බේ මම මේ මාළුවා ගෙනාවා කියන දේ ඕගොල්ලන්ට පෙන්වන්න. මොකද මම කලින් වීඩියෝ වල කිව්වා මේ ස්පෙෂල් මාළුවෙක් ගෙනල්ලා තියෙනවා කියලා. එතකොට තාම වීඩියෝ එක ගෙනාවේ නැති හින්දා තමයි මේ ඉක්මනට ෆ්‍රී ටයිම් එකක් හම්බෙච්ච එක මම මේ වීඩියෝ එක ඔයගොල්ලන්ට දාන්නේ. මෙයා ගැන විතරක් නෙමෙයි තව ලස්සන මාළු ගැන ඉස්සරහට වීඩියෝ එන්න තියෙනවා. තව මාළු දෙන්නෙක් ගෙනල්ලා ඉන්නවා. ඒගොල්ලෝ ගැනත් ඉස්සරහට වීඩියෝ අරගෙන එන්නම්. ඔහොම තමයි. හරි ඉතින් WhatsApp channel එක තියෙනවා. පළවෙනි කමෙන්ට් එකේ පින් කරලා ඒකටත් කට්ටිය join වෙන්න. join වෙච්ච නැති කට්ටිය ඉන්නවා නම් ෆයිටර්ස් මාළු එහෙම ඉන්න ඕනේ කට්ටිය ඉන්නවා නම් කියන්න ගෙනත් දෙන්නම්. ගම්පහ කඩවතේ යාවට තමයි මේ මම ගිහින් දුන්නොත් නම් ගිහින් දෙන්නේ. ඊට වඩා දුර තාම නැහැ ඩිලිවරි කරන්න විදිහක් හදාගෙන. ඒ ගැනත් ඉස්සරහට වීඩියෝ වලින් කතා කරමු. ඔහොම තමයි අද වීඩියෝ එක. එහෙනම් ඉතින් channel එක subscribe කරලා bell icon එකටත් පයින් බාරක් ගහලා ඕල් දාලා තියාගන්න. ඒ වගේම වීඩියෝ කොහොමද එන වීඩියෝ එක like එකක් දාන්න, comment එකක් දාන්න. ඕගොල්ලෝගේ අදහස් පහලින් comment කරගෙන යන්න. හරි ඉතින් අදට ගිහිල්ලා එන්නම්. තවත් දවසක අලුත් මරුත් ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු.